ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් වෙනුවෙන් එංගලන්තයෙන් දාපු සම්බාධක වෙනුවෙන් මහින්ද රාජපක්ෂ එක පයින් නැගිට කරපු නිවේදනය ගැනයි දැන් අපි කියන්න යන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීමයි මේ. බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම. LTT සංවිධානය සමග පැවති යුද්ධයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත. අදාළ චෝදනා කොතැනකදීවත් ඔප්පු කර නැති බවද සැලකිය යුතුය. LTT සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළහ. 2002 සටන් විරාම ගිවිසුම තිබියදීත් 2002 පෙබරවාරි සිට 2005 සැප්තැම්බර් අවසානය වෙන විට LTT සංවිධානය විසින් ඝාතන 363ක් සිදු කර තිබුණි. 2005 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු LTT ප්‍රහාර උත්සන්න විය. මගේ ජනාධිපති ධූරයේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ බරපතලම ප්‍රහාර අතර 2005 දෙසැම්බර් 4 සහ 6 දිනවල යාපනයේදී ක්ලේමෝ බෝම්බ දෙකකින් සොල්දාදුවන් 13 දෙනෙක් මිය යෑම. 2006 ජනවාරි 5 වන දින නාවික යාත්‍රාවකට එල්ල වූ කොටි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවික බටින් 15 දෙනෙකු මිය යෑම සහ 2006 අප්‍රේල් මාසයේදී හමුදා මූලස්ථානය තුළ හමුදාපතිවරයාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැනි සිද්ධීන් වේ. මේ සියල්ල සිදු වී තිබියදී සාමය පවත්වාගෙන යෑම සඳහා මගේ රජය 2006 ජනවාරි සහ ජූනි මාසවලදී ජිනීවා සහ ඔස්ලෝහිදී සාම සාකච්ඡාවට දෙකක් පැවැත්වූ අතර ඒ සාකච්ඡාවට දෙකම LTT විසින් ඒකපාර්ශවීකව නතර කරන ලදී. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වූයේ 2006 ජූනි මාසයේදී කැබතිගොල්ලෑවේදී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ LTT බිම්බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනෙකු මියගොස් 86 දෙනෙකුට බරපතල තුවාල සිදු වූ පසුවය. ඒ සිද්ධියෙන් මියගිය බොහෝ දෙනෙක් ළමයින් වූහ. 2006 ජූලි මාසයේදී LTT මාවිල්ලාරු සොරව්ව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි ජලය සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 දින LTT සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් එම මෙහෙයුම් නතර නොවිය. යුද්ධය අතරතුර මහා පරිමාණව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාවට මම තරයේ ප්‍රතික්ෂේප කරමි. 2017 ඔක්තෝබර් 12 වන දින නෙස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කළ දේශනයකදී ඒවකට කොළඹ සිටි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ තානාපති නිලධාරියා වූ ලුතිනන්ට් කර්නල් ඇන්ටන් ගෑෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ විනය ඉහළින් අගය කළ බවත් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක හමුදාව කිසිසේත්ම නොසිටි බවත් තමාට පැවසූ ආකාරය සිහිපත් කර සිටියේය. ලුතිනන්ට් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද කාලයේ ලන්ඩන් වලට යැවූ වාර්තාවල අන්තර්ගතය බ්‍රිතාන්‍යයේ දේශපාලන බලධාරීන් ප්‍රවර්ධනය කරමින් සිටින මතයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන නිසා එම වාර්තාවල දැඩි ලෙස සංස්කරණය කරන ලද අනුවාදයක් පමණක් ප්‍රසිද්ධ කර ඇත. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව LTT සංවිධානයට එරෙහිව පමණක් බව මම අවධාරණය කරමි. යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු යුද කාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60%කට වඩා දිනාගත්තේය. බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභාවී. 2004 දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි
විනයාගමූර්ති මුලරිතරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම LTT විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින් LTT හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමටගත් පියවරක් බව පැහැදිලිය. 2009 අප්‍රියල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බල කර සිටි අවස්ථාවේදී මමය එකහෙලාම ප්‍රතික්ෂේප කළෙමි. පසුව විකිලීක්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළේ මිලිබෑන් මහතා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට දෙමළ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කළ බවයි. අද දක්වාම LTTට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩුවල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන් තීරණය වෙන බව කනගාටුවෙන් ඉවත් කිව යුතුය. දශක 3ක LTT ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27965 දිනකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේ ජීවිතද නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශවයන් වෙතින් එල්ලවෙන නීතිමය පීඩාවලින් තමාගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021 දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය. එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ලවෙන තාඩන පීඩනවලට එරෙහිව වර්තමාන ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි. මහින්ද රාජපක්ෂ නායක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවේදනයේ උපුටා ගැනීම අවසන්. හොඳයි ඉතින් යුද්ධයේදී මානව හිමිකම් එල්ල වුණයි කියලා මේ එංගලන්තයේ කරන චෝදනාවට මහින්ද රාජපක්ෂ මේ විදිහට තාමත් එක හෙලා එක පයින් නැකී හිටින එක ගැන ඔයාලගේ අදහසක් කෙලින්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.